ආයිබෝවන් ග්‍රහමඩුල්ලේ ප්‍රබල ගහමාරු දෙකක් මේ මැයි මාසය තුලදී සිදුවීමට නියමිතයි. අසුරගුරු බ්‍රහස්පති හේවත් ගුරු ගහය එළඹෙන 14 වෙනිදා එනම් මැයි මාසයේ 14 වෙනිදා බුධ හිමි මිථුන රාශියට පැමිණෙනවා. ඒ වගේම රාහු ගහය මැයි මාස 18 වෙනිදා කුම්භ රාශියට පැමිණෙනවා. ඒ එක්කම කේතු ගහය සිංහ රාශියට පැමිණෙනවා. මේ ගහමාරු දිත්වය මේ මැයි මාසය තුලදී දෙනවා. විශේෂයෙන්ම මේ රාහු කේතු මාරු අපි එක ගහමාරුවක් ලෙස සැලකන්නේ දෙදෙනාගේම ගහමාරු එකට සිද්ධ වෙන්න නිසා ගුරුගේ මාරුවත් රාහු කේතු මාරුවත් සිද්ධ වෙන්නේ මේ මැයි මාසය තුලදී. මැයි මාස 14 වෙනිදා ගුරු ගහය මිථුන රාශියට පැමිණිලා එළඹෙන වසරේ 2026 ජුනි මාසේ 2 වෙනිදා වෙනකන් මිථුන රාශියේ ගමන් කරනවා. ඒ වගේම රාහු කේතු ගහයන් රාහු ගහය කුම්භ රාශියේත් කේතු ගහය සිංහ රාශියේත් ගමන් කරනවා එළඹෙන වසරේ 2026 වසරේ දෙසැම්බර් 5 වෙනිදා දක්වා. මේ කාල සීමාව තුලදී ඒ ලග්න වලට මේ ගහමාරුව හරහා බලපාන සුභාසුභ තත්ත්වයන් සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගුරු ගහය සාමාන්‍යයෙන් වසරක් පමණ කාලයක් එක රාශියක රැඳී සිටිනවා. එක රාශියක ගමන් කරනවා. ඒ වගේම රාහු කේතු ගහයන් වසර එකමාරක් පමණ එක රාශියක ගමන් කරනවා. ඒ අනුව මේ ප්‍රබල ගහමාරු දෙකක් මේ මාසය තුල සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මීට පෙර අපි සෙනසුරුගේ ගහමාරු පිළිබඳව කතා කරා. ඒ අනුව බලනකොට ප්‍රබල ගහමාරු තුනක් මේ වසරේ සිද්ධ වෙනවා. ශනිගේ මාරුවත්, ගුරුගේ මාරුවත්, රාහු කේතු මාරුවත්. විශේෂයෙන්ම අපි මෙහිදී සඳහන් කරන්නේ පොදුවේ බලපවත්වන කරුණු කාරණා ඒ ලග්නයට මේ ගහමාරු හේතු කරගෙන මේ පොදු පලාපල තත්වයන් ඔබගේ උප්පත්ති ගහ බලය මත තමයි ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ. ඔබගේ උප්පත්ති ගහ සටහනේ මේ ගහයන් රැඳී සිටින තත්වය අනුව බලය අනුව බොහෝ දේ තීරණය වෙනවා. ඒ වගේම ඔබ ගත කරන මහ දසා අතුරු දසා ඒ අනුවත් මේ ප්‍රතිඵලවල තත්වයන් තීරණය වෙනවා. ඔබ ගත කරන්නේ සුබ දසාවක් නම් මේ කියන සුබ ප්‍රතිඵල වැඩියෙන් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අසුබ දසාවක් ගත කරනවා නම් ඒ ප්‍රතිඵලවල යම්කිසි අඩුවීමක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ලග්නයට අදාළව ඒ රාශික තත්වයක් ඇති වී තිබෙනවා නම් මේ ප්‍රතිඵලවල සුබ තත්වයන් අඩු වෙන්නත් පුළුවන්. ඒ අනුව තමයි ඔබ බලා ගන්න ඕනේ. මේ පොදු පලාපල තත්වයක් තමයි අපි විස්තර කරන ලබන්නේ. එක වීඩියෝවකින් අපි ලග්න දෙකක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ග්‍රහමාරු දෙකක් නිසා. ඒ අනුව ඔබ බලා ගන්න ඔබට අදාළ වීඩියෝ ඔබ නරඹන්න. අපි දැන් කතා කරන්නේ සිංහ ලග්නයට මේ ගුරුගේ ගහමාරුවත් රාහු කේතු ගහමාරුවත් බලපාන ආකාරය පිළිබඳව. සිංහ ලග්න හිමියන්ගේ 5 වැන්න සහ 8 වැන්න අධිපති ගුරු ගහය 11 වෙනි භාවයට පැමිණෙන්නේ. මේ හේතු කරගෙන සිංහ ලග්න හිමියන්ට බොහෝ සුඵල ඇති කරනවා ඉදිරි කාල සීමාවේදී. ඒ වගේම රාහු කේතු ගහයන් 3 වෙනි භාවයට සහ 5 වෙනි භාවයට පැමිණෙන්නේ. මේ හේතු කරගෙනත් සිංහ ලග්න හිමියන්ට තරම සුඵල ඇති කරනවා. විශේෂයෙන්ම ගුරු ගහ 11 වෙනි භාවයට පැමිණීම හරහා සිංහ ලග්න හිමියන්ගේ ආදාය තත්ත්වයේ වෙනස් වීමක්, ආදාය තත්ත්වයේ ඉහළ යාමක් පෙන්වුම් කරන මේ කාල සීමාවේදී වෙළඳ ව්‍යාපාර කටයුතු වල නියැලලා හිටපු සිංහ ලග්න හිමියන්ට තමන් නොසිතූ ආකාරයෙන් ලාභ උපයලා දෙනවා. ඒ වගේම රැකියා කටයුතු වල නියැලලා හිටපු සිංහ ලග්න හිමියන්ටත් බොහෝ සුබ කාලයක් තමන්ගේ රැකියාව දියුණුව ඇති වෙන්න පුළුවන්, උසස් වීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ආදායම් ඉහළ යන්න පුළුවන් මේ කාල සීමාවේදී ගුරු ගහය 11 වෙනි භාවය පැමිණීම හරහා. සිංහ ලග්න හිමියන්ට උසස් අයගේ ආධාර උපකාර ලැබෙනවා මේ කාල සීමාවේදී. තමන්ගේ වටපිටාව තුලිනුත් තමන්ට බොහෝ ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඥාති හිත මිත්‍රාදීන්ගෙන් බොහෝ උදව් පදව ලබන්න ලැබෙනවා. ආධාර උපකාර ලැබෙනවා. ඒ හරහා තමන්ගේ දියුණුවට බොහෝ පිටිපහලක් සැපේනවා ඉදිරි කාල සීමාවේදී සිංහ ලග්න හිමියන්ට. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නියැලලා හිටපු සිංහ ලග්න හිමියන්ට මේ කාල සීමාව බොහෝ සුබදායක කාලයක්. තමන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරගෙන යාමටත් ඒ වගේම නොයෙකුත් ජයග්‍රහණත් හිමි කර දෙන කාල සීමාවක් වෙනවා ඉදිරි කාල සීමාව. උසස් අධ්‍යාපනයට යොමු වීමේ හැකියාවක් ලැබෙනවා. බොහෝ ජයග්‍රහණ හිමි කර දෙන බොහෝ කඩයිම් සමත් කර දෙනවා ඔබට ඉදිරි කාල සීමාවේදී. ඒ වගේම ශාස්ත්‍රීය කටයුතු නියැලලා හිටපු සිංහ ලග්න හිමියන්ට බොහෝ සුබ කාලයක්. තමන්ට බොහෝ දියුණුවක් ඇති වෙනවා, වර්ධනයක් ඇති වෙනවා.
බොහෝ ජයග්‍රහණ ලබා දෙනවා. ඒ වගේම කීර්තිය ප්‍රසිද්ධිය ලංකා කරලා දෙනවා ඉදිරි කාල සීමාවේදී සිංහ ලග්න හිමියන්ට. රාහු ග්‍රහය 7 වෙනි බාර පැමිණීම තුලින් විවාහ ප්‍රමාදයන් තිබ්බ සිංහ ලග්න හිමියන්ට ඉදිරි කාල සීමාවේදී විවාහ සම්බන්ධයෙන් හිතකර තත්වයක් උදා වෙනවා. අවිවාහක අයට මංගල යෝජනා උදා වෙන කාලයක්. ඒ වගේම සිංහ ලග්න හිමියන්ට හදිසි ධනලාභත් විය හැකි කාල සීමාව විශේෂයෙන්ම 8 වැන්න අධිපතියත් 5 වැන්න අධිපතියත් 11 වැන්න පැමිණීම හරහා සිංහ ලග්න හිමියන් හදිසි ධනලාභ ඇති වෙන්න පුළුවන් මේ ඉදිරි කාල සීමාවේදී. ඒ සම්බන්ධයෙන් සිංහ ලග්න හිමියන්ට වාසනාව ඇති කරන කාල සීමාවක්. විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන්ට අෂ්ටම ඒරාෂ්ටක කාලයක් ගත වෙන ලග්න අෂ්ටම ඒරාෂ්ටක තත්වයක්. ඒ තත්වය මත වුවත් මේ කියපු සුබ ප්‍රතිඵල ලබා දිය හැකි තමන්ගේ ග්‍රහ තත්වය යන තමන්ගේ උප්පත්ති ග්‍රහ බලය ඒ වගේම තමන් ගත කරන දස අනුව නිසා සිංහ ලග්න හිමියන් ඒ අනුව වැඩ කටයුතු කරන්න තමන්ට යහපත් කාලයක් සමස්තයක් වශයෙන් බැලුවහම මේ කාලය තුලදී තමන් ප්‍රයෝජන ලබා ගන්න තමන්ගේ කටයුතු හොඳින් සිදු කරන් යන්න තමන්ට යහපත් කාල සීමාවක් තමයි ඉදිරියට ලබන්නේ. ඊළඟට අපි කතා කරන්නේ කන්න ලග්න හිමියන්ට මේ ගුරු මාරුවත් රාහු කේතු මාරුවත් බලපාන ආකාරය පිළිබඳව. කන්න ලග්න හිමියන්ගේ 4 වැන්න සහ 7 වැන්න අධිපති ගුරු ග්‍රහයා 10 වැන්නට පැමිණෙන්නේ. මේ හේතු කරගෙන කන්න ලග්න හිමියන්ට බොහෝ සුඵල ඇති කරනවා. විශේෂයෙන්ම ගුරු ග්‍රහයා 10 වෙනි භාවයට පැමිණීම හරහා තමන්ට යහපත් ප්‍රතිඵල ඇති කරනවා. කේන්ද්‍ර ස්ථාන අධිපතියෙකු වුණු ගුරු ග්‍රහයා 10 වැන්නට පැමිණීම හරහා තමන්ගේ වෙළඳ ව්‍යාපාර කටයුතු ඒ වගේම රැකිරක්ෂා කටයුතු වල විශාල දියුණුවක් අත් කර දෙන කාල සීමාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. තමන්ට ඉහළ ප්‍රගතියක් ලැබෙනවා. තමන් බලාපොරොත්තු වුණ ඉහළ රැකියාව ඒ වගේ උසස් වීම ලබා දෙන කාල සීමාවක් තමන් අපේක්ෂාවෙන් හිටිය රැකියාව හිමි කරලා දෙන කාල සීමාවක් තමයි මේ කාල සීමාව කන්න ලග්න හිමියන්ට. ඒ වගේම තමන් ආරම්භ කරන්න හිටපු ව්‍යාපාරය තමන්ට ඉතාමත් හොඳින් ආරම්භ කරන්න හැකි වෙන කාල සීමාවක්. ඒ වගේම ඒවැයි දියුණුව අත් කරගන්න පුළුවන් කාල සීමාවක්, වර්ධනය ඇති කරගන්න පුළුවන් කාල සීමාවක් කන්න ලග්න හිමියන්ට උදා වෙන්නේ. ඒ වගේම හවුල් ව්‍යාපාර කටයුතු වල නියැලලා හිටපු කන්න ලග්න හිමියන්ට බොහෝ සුබ කාලයක් එම ව්‍යාපාර කටයුතු වලින් හවුලේ සිදු කරපු කටයුතු වලින් තමන්ට ඉහළ ලාභයක් අත් කරලා දෙනවා, ඉහළ ප්‍රගතියක් අත් කරලා දෙනවා. ඒ වගේම මෙම කටයුතු ආරම්භ කරන්න අපේක්ෂාවෙන් හිටපු කන්න ලග්න හිමියන්ටත් ඉතාම සුබ කාලයක් ඉදිරියට ලබන්නේ. ඒ අනුව වැඩ කටයුතු සිදු කරන්න කාලය අපතේ හැරෙනකොට තමන් මේ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඒ වගේම රාහු ග්‍රහය 6 වෙන්නේ තමන්ට විරුද්ධව ඇති බලවේග වලට ඉතාමත් හොඳින් මුහුණ දිය හැකි, සතුරන් පරාජයට පත් කර හැකි කාල සීමාවක් තමයි කන්න ලග්න හිමියන්ට උදා වෙන්නේ. ඒ කාල සීමාවේ තමන්ගේ වැඩ කටයුතු හොඳින් සිදු කරන්න. මොකද තමන්ට විරුද්ධව කිසිදු බලවේගයක් නැහැ. තමන්ට විරුද්ධව නැගී එන කරදර බාධක මැඩගෙන ඉදිරියට යාමට සුවිශේෂී හැකියාවක් ලැබෙනවා කන්න ලග්න හිමියන්ට. එම නිසා තමයි කටයුතු ඉතාමත් සාර්ථකව ඉතාමත් හොඳින් සිදු කරගත හැකි කාල සීමාවක් ඉදිරියට ලබන්නේ. 10 වැන්නේ ගුරු ග්‍රහයා බලවත් වීම හරහා තමන්ට හොඳ ප්‍රසිද්ධියක් කීර්තියක් ළඟා කරලා දෙනවා. බොහෝ සුබ කාලයක් සියලු සුබ වැඩ ආරම්භ කිරීමට හොඳ කාල සීමාවක් තමයි කන්න ලග්න මේ ඉදිරි කාල සීමාව. තමන්ට ඉතා හොඳින් තමන් කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. සෑසුම් සහගතව සිදු කරගත හැකි වෙන තමන්ගේ කටයුතු වල හොඳ නිමාවක් දැකගත හැකි කාල සීමාවක් තමයි මේ ඉදිරි කාල සීමාව. ඒ අනුව වැඩ කටයුතු කරන්න දවසක්වත් අපතේ හරින්න එපා. කන්න ලග්න හිමියන් තමන්ට හොඳ සුබ කාලයක් ලබා තියෙන නිසා ඒන වැඩ කටයුතු සිදු කරන්න. ගේදුර ඉඩකඩම් යාන වාහන වාසනාව උදා කරලා දෙන කාල සීමාවක් කන්න ලග්න හිමියන් තමන් අපේක්ෂා කරපු ගේදුර ඉඩකඩම් නිවාස සිහිනේ ඒ වගේම යාන වාහන ලබාගත හැකි වෙන කාල සීමාවක්. ඒ කටයුතු සාර්ථක කරගත හැකි කාල සීමාව තමන් අපේක්ෂාවෙන් හිටපු සියලු කටයුතු ඒ අනුව සාර්ථක වෙන කාල සීමාවක් කන්න ලග්න හිමියන් උදා වෙන්නේ. ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් හිටපු කන්න ලග්න හිමියන්ට සුබ කාලයක්. මොකද 7 වෙනි අධිපති 10 වෙනිට පැමිණීම හරහා තමන්ගේ විවාහ කටයුතු පවා සාර්ථක වෙන කාලේ, විවාහ ජීවිතය, ගෘහ ජීවිතය සාර්ථක වෙන කාල සීමාවක්, ගෙදර දොර සාමය ඇති වෙන කාල සීමාවක්, ගෙදර දොර දියුණුව ඇති කරන කාල සීමාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන් මේ ඉදිරි කාල සීමාවක් කන්න ලග්න හිමියන්ට. ඒ අනුව වැඩ කටයුතු සිදු කරන්න කන්න ලග්න හිමියන්ට බොහෝ සුබ කාලයක් උදා වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ ලග්න හිමියන්ට මේ ග්‍රහ මාරු හරහා ප්‍රතිඵල ඇති වෙන්නේ. විශේෂයෙන් සඳහන් කරන මේ පොදු පලාපල තත්ත්වය අපි විස්තර කරේ. ඔබගේ පෞද්ගලික ග්‍රහ තත්ත්වය, ඔබගේ උප්පත්ති ග්‍රහ බලය, ඒ වගේම ඔබ ගත කරන මහ දසා අතුරු දසා අනුවත් ඒ රාශික තත්ත්වයන් අනුවත් මේ තත්ත්වයන් වල උස් පහත් වීම අඩු වැඩි වීම ඇති වෙන්න පුළුවන්. ඒ අනුව ඔබ වටහා ගන්න ඕනේ. අපි නැවතත් මෙවැනිම ආකාරයේ වැඩසටහනකින් හමු වෙමු. අපිත් එක්ක රැඳිලා ඉන්න දිගටම ඔබට තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි.